ඉතින් ඔයාලටත් සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලෝකේ කොහේ ගියත් ඔයාලත් මේ වගේ සෙරප්පු දාගෙනම තින්නේ. මමත් ඒ වගේ ඩයල් එකක් තමයි. ඉතින් මේ ඉන්නේ මගේ සුදු මැණික. ඉතින් එයා ටිකක් පරණයි, ඔයාලා දන්නවනේ. පරණ වුණාට මෙයාගේ අයිතිකාරයා වගේ තමයි මෙයාත් හොඳ වැඩකාරයෙක්. මගේ වාහනේත් ඉතින් තනිකරම අපායක් වගේ තමයි. ඒ වුණාට බය වෙන්න එපා. මම හොඳින්. මමත් හිතනවා ඔයාලගේ වාහනේත් මේ වගේම අපායක් වගේ ඇති. ඉතින් ඒ ගැන හිතන්න එපා. අපි දැන් යන්කෝ මොකද වෙන්නේ කියලා බලන්න අද දවසේ මාත් එක්ක අපේ කඩේ පැත්තේ. ලංකාවේදී මම 2011 තමයි ඩ්‍රයිවිං ලයිසන් එක ගත්තේ. නමුත් අවුරුදු 13කට විතර ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ තමයි ඩ්‍රයිවිං කරන්න පුළුවන් වුණේ. මෙහි ඩ්‍රයිවිං කරන්න හරිම ලේසියි. කිසිම කලබලයක් නැහැ. හැමෝම හරිම කලබලකාරී නැතුව තමයි හැමෝම ඩ්‍රයිව් කරන්නේ. ඉතින් ඔයාලගේ ලයිසන් එකත් මගේ වගේ අවුරුදු ගාණක් පල්ලුණාද? සමහරකගේ ලයිසන් තාමත් පර්ස් එකේ ඇතුලේ වෙන්න ඕනේ. අපේ ජීවිතේ හැම දෙයකටම කාලයක් යනවානේ. ඒ කාලෙ වෙද්දී අපි හැමදේම පුරුදු වෙයි. ඉතින් මමත් ඒ වගේ තමයි අවුරුදු 12කට 13කට පස්සේ දැන් තමයි ඉතින් ඩ්‍රයිවිං කරන්න ඉගෙනගෙන මෙහි ඩ්‍රයිවිං කරන්නේ. බලන්නකෝ ඉතින් මේ යන්නේ පාර කොච්චර ලස්සනයිද කියලා අපේ කඩේට. මේ ගස්වල වතුර දකිනකොට මට නම් ඉතින් ලංකාවේ වැව් තමයි මතක් වෙන්නේ. මාර නිදහස් මානසික සුවයක් දැනෙනවා. ඉතින් මම හරිම ආසයි වටපිටාව බල බල යන්න. හැබැයි ඉතින් ඩ්‍රයිවිං කරනකොට වටපිටාව බලන්න බෑනේ. හරියට ඩ්‍රයිව් කරේ නැත්නම් කඩ කෙසේ වෙතත් මට පොලිසිය තමයි ඉන්න වෙන්නේ. ඔව් මෙන්න තියෙනවා ඉතින් මගේ මහන්සියෙන් මම හදාගත්ත මගේ පුංචි කඩේ. ඉතින් තියෙනවා මගේ කඩේ ඇතුලේ වලට පේනවනේ. ඉතින් මේක පොඩි කඩයක් එක නිසා ඉතින් ඊට ප්‍රමාණය මැනේජ් කරගෙන ඉතින් කොහොම හරි ගේමක් ගහන්න තමයි ඉතින් මම බලන්නේ. ඉතින් මම ආපු ගමන් දානවා ලයිට් එක. Yes we are open. ඉතින් ඊට පස්සේ මම දානවා අපේ ටීවී එක. ටීවී එකෙන් තමයි ඉතින් මෙහි රටේ මිනිස්සු අපේ කෑම මොනවද කියලා අඳුරගන්නේ. නැත්නම් ඉතින් මේ මිනිස්සු දන්නේ නැහැනේ මේක පොත්තු මේක රයිස් කියන්නේ. මම ආසමනති වැඩක් තමයි ඉතින් මේ තියෙන්නේ. ඉතින් මේක ආපු ගමන් පත්තු කරන්න ඕනේ ෆයර් එක. ඉතින් ඒක පත්තු කරන්න හදුම විනාඩි 10ක් විතර යනවා. ඉතින් මම පොඩ්ඩක් අනුගේ පුතුපුරේ හොත් ෆෝන් එකෙන් බලන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ඊයේ මම ගත්ත පාවිච්චි කරපු ෆ්‍රිජ් එක ටිකක් අඩුවට තමයි ගත්තේ. ඉතින් හරිම වටිනවා. අඩුවට ගත්තට මොකද ඉතින් මේකත් ඉතින් මම අපායක් වගේ තමයි තිබුණේ. මෙතන කරලා ඉතින් හොඳට ගත්ත නිසා දැන් ඉතින් අලුත් වගේ පේනවා. මට පේනවනේ අලුත් වගේ කියලා. ඉතින් මේකත් මට මදි අඩුපාඩු කියලා තිබ්බේ. දැන් ඉතින් ඒකත් හරි. ඉතින් පළවෙනියටම ආපු ඕඩර් එක තමයි ඉතින් අපේ සුසි අයියා. කියාගෙන ආව ඉතින් යාට බඩගිනි කියලා ගොඩක් මාකට් එකේ ඉන්න කට්ටිය අපෙන් තමයි ඉතින් දවල්ට කෑමක් ගන්න. මාකට් එකේ ඉස්සෙල්ලාම සුසි කඩේ පටන් ගත්ත එක්කෙනා. එහෙම හිටියන හොඳ වැඩක් තමයි. ඊයේ තමයි පළවෙනි පාරට තමයි ඊයේ try කරේ. අපේ ෆිෂ් කරි එක ඇත්තටම මේ කරි එක මාර රහයි. මේක නිකන් මම නම් කියන්නේ මේක මැජික් කරියක් කියලා. එච්චරටම රහයි. ඕනම කෙනෙක් කෑවොත් අනිවාර්යයෙන්ම මේ කරියකට හැමෝම හොඳ කියනවා ආසයි කට්ටිය ආය කන්න. ඉතින් මේක තමයි මගේ මැජික් කරිය.